කොහොමද ආදරණීය හැමෝම මේ වෙසක් දවස්වල හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. දන්සල් වදින්න ගියාද? මේ ඉතින් සෙනසුරාදා දවසක්. ඔන්න මම ගියේ නැහැ. අයියා ගිහින් ආවා සෑම්ස් ක්ලබ් එකට. ඉතින් ටිකක් බඩු අපි වැඩිපුර ගන්න දේවල් සෑම්ස් ක්ලබ් එකේ ඉන්නේ දැන් අපි ගන්නෙ. මේ ක්‍රොසන් ගෙනත් තිබුණා, චිකන් එකක්. එතකොට මේ 24 බිත්තර පැක් 6ක් ගෙනාවා. මොකද අපේ ගෙදර වැඩිපුරම බිත්තර යනවා. සහ මේ සැරේ ගෙනත් තිබුණා මේ රටින් දෙකක්. මේක දැන් අපි මේ වෙනකොට කාලා තින්නේ. ඒක හරිම හොඳයි, හොඳ රසයි. මම පොඩි බබාටත් දෙනවා. ඒක ගෙනත් තිබුණා. එතකොට මේ එග් රෝල් පැක් දෙකක්ම මේ සැරේ ගෙනාවා අපි. මොකද ඒක කනවා පොඩි අයත් කන්න කැමති නිසා. මේ ලොකු බිලුණු බෑග් දෙකක්ම ගෙනාවා මේ සැරේ. සහ මේ රතු පාට රෙඩ් පොටෑටෝ එකකිනුත් ලොකු බෑග් එකක් ගෙනාවා. මං හිතන්නේ මේක රාත්තල් 10. ඔව් මේක රාත්තල් 10 බෑග් එකක්. ඒකත් ලොකු බෑග් එකක් ගෙනාවා රතු පාට ආලේ. ඒක අපිට පොත්ත පිටින් හොයන්න පුළුවන්. මේ තියෙන්නේ ඕරියෝ එක. ඉතින් මේකත් ස්කූල් අරන් යන්න පොඩි අයට ස්නැක් ද විදිහට දාන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒකත් මං ගෙන්න ගත්තා. තව මේ සැරේ මේ අලුත් එකක් ගෙනාවා මේ ඩ්‍රම්ප්ලින්. අපි වෝල්මාර්ට් එකකින් අරන් කාලා තියෙනවා. නමුත් සෑම්ස් ක්ලබ් එකේ තියෙන එක මේක අරන් ආවා. මේකත් අපි මේ වෙනකොට කාලා තියෙන එකත් වරදක් නැහැ. ඒකත් හොඳයි. ඒ ගමම්ම අපි ඒෂියන් මාකට් එකට ගිහින් ආවා. කියන්නේ පිලිපීන් අපි කියන්නේ පිලිපීන් කඩේ කියලා. ඉතින් ඒකින් ග්‍රේටඩ් කොකනට් උයි මේ නූඩල්ස් එක. ඉතින් අපි ලංකාවේ නූඩල් එක වගේ කන්න පුළුවන්. සහ පරිප්පු ගෙදර තියෙනවා. නමුත් මං කිව්වා තව පැකට් එකක් ගෙනත් යන්න කියලා මේ ගත්තා. මේ ටික තමයි ගෙනාවේ. මම ඉතින් බිත්තර ටික මං කලින් දැම්ම ෆ්‍රිජ් එකේ ලෑස්ති කරලා තිබ්බ බිත්තර ටික දාගන්න. මොකද මට වැඩිපුර යන්න බිත්තර නිසා. මේ පරණ ගෙනාපු පැක් එකකුත් තිබුණා. ඒක මම උදේම මේ ඉස්සෙල්ලා ලියාගත්තා. ඉස්සෙල්ලා දැන් ඒක පාවිච්චි කරන්න ඕන නිසා. සෑම්ස් ක්ලබ් ගිහිල්ලා ඇවිල්ලා මට බඩු ටිකක් උඩට දීලා මම දැන් බඩු ටික අස් කරලත් ඉවරයි. මේ බලන්නකෝ දැන් මේ අයියා මේ තනකොළ කපන මැෂින් එක අලුතෙන් ගත්තේ. මේක තෙල් වලින් වැඩ කරන එකක්. පෙට්‍රල් දාලා අයියට කලින් තිබ්බේ නිල් පාට තනකොළ කපන මේ වගේ පොඩි මැෂින් එකක්. ඒක බැටරි වලින් වැඩ කරන්නේ. ඉතින් දැන් අයියා ඔන්ලයින් අලුතෙන් ගිහින් කර මේ මොකද මේකටම සෙට් කරන්න පුළුවන් මේ තනකොළ කපන මැෂින් එකටම ගස් කපන පොඩි මැෂින් එකක්. ඒක තමයි දැන් එයා මේකට සෙට් කරලා ඒක චෙක් කරන්න හදන්නේ. ඔය පාටක් පස්සේ ටැමිලි පාට පෙට්‍රල්. ඒක දාලා තියෙනවා. ඔයිල් එක. මොකක්ද දාන්නේ? මේවා මේ පුසයිකල් එන්ජින් නේ. ඒකට මේ අපි ඔයිල් ගන්න නැහැ. මේ සම්ප් එකක් නැහැ ඔයිල් දාන්න. මේ නිසා මොල් මික්ස් කරන්නද මේ ගෑස් එකට. සමය කෙනවා කියන්න ඉතින් අපේ ගෙදරට ඔය වගේ පොඩි අලුත් දේවල් එකතු වෙනවා. අලුත් කෑලි මම දන්නේ නැහැ සමහර ඒවා නම්. ඉතින් අයියාගේ පිස්සු වැඩ තමයි ඕවා. මේ තියෙන්නේ ඔන්න එදා අපි කෑපු ඒවා චිකන් කරි එකක් එක කේල් කොළ මැල්ලමක් හදාගත්ත කන්න. මේ ඊළඟ දවසේ උදේම ඉරිදා උදේම මම හිතුවා පාස්තා එකක් හදන්න. හොඳට ක්‍රීමි පාස්තා එකක් චීස් දාලා ඉතින් වතුර එක නටනකන් ඉඳලා ලුණු ටිකක් දාලා පාස්තා ටික එකතු කරගත්තා. ගොඩාක් බේරි වෙන්නේ නැතුව පාස්තා ටික තම්බගෙන ඊළඟට මම මේ භාජනයේටම බටර් ටිකක් එකතු කරලා ඊළඟට පාන් පිටි ටිකක් මේ විදිහට එකතු කරලා පොඩ්ඩක් විතර බටර් ටිකත් එක්ක මේ විදිහට පොඩ්ඩක් ඒක කුක් වෙන්න තියලා ඊළඟට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නවා. මේ විදිහට ඉතින් කොහොමත් අපිට දැන් මේක පොඩක් ඝනකම් සෝස් එකක් හදා ගන්න ඕනනේ. ඉතින් පාන් පිටි එකතු කරලා මේ විදිහට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරාම අර බටර් වලට පාන් පිටි එකතු කරලා ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරාම හොඳට ඝනකම් සෝස් එකක් හැදෙනවා. ඉතින් මම ගාම්බිරිස් ටිකුත් එකතු කරගත්තා. ලුණුත් පොඩ්ඩක් මම එකතු කරගන්නවා. මොකද චීස් එකතු කරන නිසා ගොඩක් ලුණු ඕනේ නැහැ. ඔන්න ඉතින් අපි පාස්තා ටික එකතු කරගන්න අවස්ථාව. ඔන්න පාස්තා ටික එකතු කරගෙන මේ විදිහට කවලම් කරගත්තා. ඊළඟට අපිට පුළුවන් මේකට කැමති චීස් එකක් එකතු කරගන්න. ඉතින් මම එකතු කරන්නේ චෙඩා චීස්. මේ විදිහට එකතු කරලා ඒකත් මේ විදිහට රස්නෙම්ම කවලම් කරනවා. එතකොට ඒක හොඳට අර මෙල්ට් වෙලා තියෙනවා. බ්‍රොකොලි ටිකක් මම වෙනම හදාගත්තා. ඒ ටිකත් එකතු කරා. කැමති නම් මේකට පාස්ලි වගේ දේකුත් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔන්න අපේ ක්‍රීමි පාස්තා එක ක්‍රීමි චීසි පාස්තා එක ලෑස්ති. ඉතින් අපේ ගෙදර කවුරුත් කැමති. අපි පොඩිත් කන්න කැමති. යාටත් දැන් මම අපේ ගෙදර අපි කන හැමදේම දෙනවා. දැන් ඉඳන් පුරුදු කරගත්තාම ලේසි. ග්‍රීන් ඇපල් ගහ ඔන්න පළවෙනි පාරට ඇපල් ගෙඩියක් හැදෙනවා මේ සැරේ.
පරිසම් කරගන්න පුළුවන් වගේ දන්නේ නැහැ. ඔන්න පන්සලට එළිය විදින යනවා අපි. ඔන්න කකුල් ටික තියනවා බුම්. බුම්. මෙච්චර දවස් ගියේ ඇතුලේ නෑ විදි. අපච්චි යට මොකද කරන්නේ? වටුන් ටික දාන්න බැයිද යාගේ දෙන්නේ? ඉව දැරි. කමන්නේ. පොඩි කොමත් අවුරුද්දට කලින් ඉඳන් මම ඇවිද්දා. ගේ ඇතුලේ තමයි ගේ පුරා තමයි ඇවිදලා හිටියේ. අපි පළවෙනි පාරට තමයි දැන් මේ එළිය ඇවිදින්න තිබ්බේ. බයයි මේ කොන්ක්‍රීට් එකනේ තියෙන්නේ වැටේ කියලා. පස්සේ මම දැන් මේ නී පෑඩ් දෙකකුත් දැම්ම යාට. වඩේ නටන්න. අයියෝ. මේ කැකිරි ගිය පාර වැටිච්ච ඇටවලින් මේ දැන් ඉබේ පැලවෙනවා. ආයට දාන්න ඕනේ අපි හිතේ දාන්න විද්දන්නේ නැහැ කියලා මේ සැරේ. මෑ කරලුත් තියෙනවා වැටිලා. පැලවෙච්ච ඒවා. වට්ටක මෙතෙන්ට දැම්මා අයියා. වට්ටක්කයි බටාන දෙකම දාලා තිනවා අයියා. වට්ටක්කයි බටානයි දෙකම. ඒ දෙකම පැලවිලා තිනවා. පචි පොඩ තුන් දෙනා ඉන්න අතරේ මම ගිහලා ලුණු කොළ ටිකකුත් කපන් ආවා. දැන් මේ ලුණු කොළ වල අන්තිම දවස්. දැන් ලුණු ගලවන්නත් ඕනේ. සමහරට ඔයගලන්ට ඊළඟ වීඩියෝ එකෙන් අපේ ලුණු ගලවන ඒවා බලන්න පුළුවන් වෙයි. ඉතින් ලුණු කොළ දැන් ඇති තරම් කෑවා. මේ සඳුදා උදේම ලොකු බස් එකකින් බලාගෙන ඉස්කෝලේ යන්න. ඉතින් එච්චර මේ අවුව තියෙන දවසක් නේ පොඩි මීදුමුකුත් එක්ක එච්චර අවුව නැති දවසක්. ඔන්න බස් එක ආවා. දැන් මේ දවස්වල ඉස්කෝලේ එකේ අන්තිම දවස්. ඉතින් ඊට පස්සේ ලොකු නිවාඩුවක් හම් වෙනවා. ඊළඟට ඉතින් ලොකු දුන්ට යන්න තියෙන්නේ 2 වසරට. දැන් ඉන්නේ 1 වසරේනේ. ඉතින් ඒත් එක්කම දෙවෙනි නංගිත් යනවා අක්කත් එක්ක ඉස්කෝල්. අන්න ලොකු බස් එකට දාලා මම ආවා කැම ටික හදන්න. ඔන්ලයින් ගෙන්න ගත්ත ටින් මාළු තියෙනවා. ඉතින් මං හිතුවා ටින් මාළු කාර් එකක් හදන්න. අද මම මේ උයාගත්තේ තඹපුහල්. කාලෙකින් කෑවේ නැති නිසා මේ ඊයේ කපාගෙන ආපු ලුණු කොළ ටික ඒ ටිකත් හොඳට ටෙම්පරාදුවක් දාගෙන ටින් මාළු කරි එකක් තමයි අද හදන්නේ. මුලින්ම මම දී කිරින් තමයි ටින් මාළු ටික තැම්බෙන්න තිබ්බේ. දැන් මම ඔන්න උකු පොල් ක්‍රීට් එක එකතු කරගත්ත පොඩක් මිරිස් සැර වැඩියෙන් තමයි හදාගත්තේ. ඊළඟට අන්තිමට මම එවෙලේ කොටලා ගත්ත ගම්බිරිස් ටිකක් තමයි එකතු කරගන්නේ. ඉතින් ගම්බිරිස් අර එවෙලෙම කොටලා ගත්තාම හරි රසයි. ඊළඟට මේ ලුණු කොළ ටික තක්කාලි හිමු දාලා ඒක හොඳට ටෙම්පරාදුවක් දාගත්තා. මේ අඟහරුවාදා උදේම අපේ දෙවනිත් එක්ක අපි 4 දෙනා ආවා කින්ඩර්ගාටන් රෙජිස්ට්‍රේෂන් වලට. ඉතින් ඒගොල්ලන්ගේ ටලි ස්කූල් එකේ වෙබ්සයිට් එකේ ඒගොල්ලෝ දැනුම් දීලා තිබුණා. සහ අපි ස්කූල් එකට ගියානේ පේරන්ට් මීටින්ස් වලට එමෙ. එතකොටත් අපිට දැනගන්න හම්බුණා. ඉතින් උදේ 8 ඉඳලා 1 වෙනකන් තමයි තිබුණේ. බබාවත් එක්කගෙන අනිවාර්යයෙන් ඉන්න ඕන සහ ඒගොල්ලෝ ඉලපු ඩොකියුමන්ට්ස් තිබුණා. බබාගේ බර්ත් සර්ටිෆිකේට් එක, එතකොට සෝෂල් සිකියුරිටි එක, එයාගේ මේ වෙනකන් විදපු බෙහෙත් අපි ඒක බබාගේ ඒගොල්ලන්ගේ ડોක්ටර්ගෙන් ගන්න ඕනේ. ඒ විස්තරය ටික ඒගොල්ලෝ වෙනම දෙනවා ඩොකියුමන්ට් එකක්. ඒක එතකොට අපි අදාළවල ඉන්නේ කියලා ඒගොල්ලන්ට ඔප්පු කරන්න ඇඩ්‍රස් එක මෙහි ඉන්නේ කියලා. ඉතින් ලියවිලි දෙකක් ගෙනියන්න ඕනේ. එතන හැම බබාලටම පොඩි ඉන්ටර්විව් එකක් තියෙනවා. ඉතින් තනියම ඒගොල්ලන්ගෙන් කලර්ස් අහනවා, නම්බර්ස් තනින් තන අහනවා, ABCD ඒවත් පිළිවෙලට නෙවෙයි තනින් තන අහනවා. පොඩි පේපර් එකක් දෙනවා ඒගොල්ලන්ට නම ලියලා ඒ ටික කරන්න. ඉතින් පොඩි ටෙස්ට් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ මේගොල්ලන්ට කින්ඩර්ගාටන් එකේදී හම්බ වෙන ඒගොල්ලන්ගේ ටීචර්ස්ලා ඇවිල්ලා ඒගොල්ලොත් එක්ක කතා කරනවා. ඉතින් මේ විදිහට ෆොටෝ ගන්නත් ලස්සනට ලෑස්ති කරලා තිබ්බා. ඉතින් පොඩි මගේ අතේ ඉතින් දෙවනි පොඩි බලාගෙන මම හිටියා. ගොඩක් මෙතන දැන් චූටි බබාලා වඩාගෙන ආපු අම්මලා ඉතින් බබාලත් එක්ක හිටියා. තාත්තලා තමයි අනිත් වැඩ ටික කරගත්තේ. ඉතින් බෑනේ හැම තැනම ඇවිදිනවා. ඒ අතරේ ලොකු දෝනිත් ආවා යාගේ ටීචර්ත් එක්ක අපි බලලා යන්න. ඉතින් ඒ නිසා ඔන්න එයත් එක්කත් තුන්දෙනාම තියලා ෆොටෝ එකක් ගත්තා මෙතන. අපේ දෙවෙනි දැන් අක්කත් එක්කම ඉඳලා ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙන. ඉතින් අර ගොඩක් පවුල්වල මං හිතන්නේ එහෙම තමයි දෙවෙනි බබා අර ලොකු බබාගෙන් දේවල් ඉගෙනගෙන ඉන්නේ. ඉතින් ඔන්න අපි වැඩ ටික ඉවර කරා පැයක් එකමාරක් වගේ ස්කූල් එකේ හිටියා. ඉඳලා ඔන්න ඉතින් අපි ගෙදර එන ගමන් ඒ ගමන් අපි ෆාමසි එකට යන්න තිබුණා. ඒ ගමන් තව අපිට බඩුවගයක් ගන්න තිබ්බා. දැන් කීපයකින් ඉතින් ওই වැඩ කීපයකට ගියා පොඩි වටයක්. ඒ ටික ගිහිල්ලා තමයි ගෙදර ආවේ.
දෙවෙනි නම් මාර ආසාවෙන් ඉන්නේ. දැන් මේ දවස් එනකලුත් හරි ආසාවෙන් හිටි ස්කූල් එකට යන්න. දැන් බලාගෙන ඉන්නේ. ඉතින් බෑක්පැක් එකක් දාගෙන ස්කූල් යන්න. ඉතින් මාර ආසාවෙන් ඉන්නේ. ඉතින් අපි වෝල්මාර්ට් එකෙන් ගෙනාවා මේ චොක්ලට් කේක් එක. අපි සාමාන්‍යයෙන් කේක් කනවා අඩුයි. කෑවත් මේ විදිහට චොක්ලට් කේක් එකක් තමයි කන්නේ. ඉතින් ඔන්න කාලෙකින් ආසාවක් ආවා චොක්ලට් කේක් කන්න. සහ දොඩන් නෙවෙයි මැන්ඩරින් එක අරගෙන ආවා වෝල්මාර්ට් එකෙන් පබ්ලිස් එකකිනුත් බඩු වගේක් ගත්තා. ඉතින් ওই ටික අරගෙන අපි ගෙදර ආවා. දැන් ඔන්න මේ දවස්වල ග්‍රීන් කාඩ් වින් කරලා ගොඩක් දෙනෙක් අපිට කතා කරා. ඉතින් ගොඩක් හැමෝටම අපේ සුබ පැතුම්. ඉතින් ග්‍රීන් කාඩ් එක කියන්නේ ඇමරිකාවට එන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට හොඳ අවස්ථාවක්. ඉතින් ඒ අවස්ථාව අරගෙන මෙහෙට ඇවිල්ලා සමහර අය ඉතින් අර හීන ලෝකම වාගෙන ඉන්න සමහර දකින්න දේවලුත් එක්ක හරි සුපිරි ජීවිත මෙහි ආපු ගමන් අපිට ගත කරන්න පුළුවන් කියලා හිතාගෙන එන අය ඉන්නවනේ. අපිට හැමදේම මෙහි බන්දේසියක තියලා සල්ලි ටිකද වාහනද ගෙවල් දොරවල්ද ඔක්කොම නිකන් හම්බෙන්නේ කියලා හිතාගෙන එන පිරිසක් ඉන්නවා. ඉතින් විශේෂයෙන්ම අනේ තරුණ නංගිලා මල්ලිලා ඔය හීන ලෝකවලින් මිදෙන්න ඇමරිකාව කියන්නේ හොඳ රටක්. ජීවත් වෙන්න පුළුවන්. ඔයගලන්ට හොඳට මහන්සි වෙලා කම්මැලි නැතුව වැඩ කරන්න පුළුවන් නම් හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් රටක්. ඉතින් එන්න ඔයාලා ඇවිල්ලා සමහර ජොබ් දෙක තුන කරනවා. ඉතින් මුල් දවස්වල එහෙම තමයි. ඊට පස්සේ දැන් ටික කාලයක් ගියාම හොඳ තැනකට එන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඇවිල්ලා සාධාරණව ජීවත් වෙන්න. එතකොට කවදාවත් වරදින්නෙත් නැහැ. මේ එදාම හවස ඉතින් අපේ මේ ගේ ඉස්සරහා තියෙන ග්‍රවුන්ඩ් වල ඉතින් ගේම්ස් තියෙනවා. තියෙන ගොඩක්ම ඉතින් බාස්කට් බෝල් ගේම්ස් තමයි. ඉතින් හවසට අපිට සද්දෙත් ඇහෙනවා. මම ගොඩක් දුරට ගෙදර ඉස්සරහා ලයිට් දාන්නෙත් නැහැ. ඒ ග්‍රවුන්ඩ් එකේ දාන ලයිට් එක වල එළිය අපිට වැටෙන නිසා. මේ ඊළඟ දවසේ උදේම මං හිතුවා මල්ගෝවයි කරවලයි හදලා ගමු කියලා. ඇත්තටම අයියා තමයි කිව්වේ මේ රෙසිපි එක හදමු කියලා. කරවල හොද්දක් හැදුවා. එතකොට මල්ගෝව ටික හොඳට ටෙම්පරාදුවත් දාලා කිරි ටිකක් දාලා ගත්තා. බිත්තර තැඹුවා. ඊයේ ගෙන ආපු සලාද කොළ තියනානේ ඒවත් ඔන්න තිබ්බා. මේ විදිහට තමයි ඔන්න කෑම එක ලෑස්ති කරලා ගත්තේ. මේ බදාදා උදේ ඉතින් හොඳට උයලා කාලා එහෙම අපි ආවා අපොයින්ට්මන්ට් එකක් තිබුණා අපේ පොඩිට යාගේ අවුරුදු චෙකප් එක. ඒකට යාගේ වැක්සින් ටිකද වැක්සින් 4ක් දුන්නා එදා. ඒ ටික දෙනවා. ඉතින් ඔන්න ඒවට ආවා. ඔයා දන්නේ නැහැ කිව්වෝ. ගහනකම දන්නයි දැන්. පොඩිට වැක්සින් 4ක්ම දුන්න නිසා ඉතින් අපි වෙන කොහෙවත් ගියේ නැහැ. ගෙදර ආවා ඉක්මනටම. මේ අපේට අල්ලපු ඉඩම් වල අලුතෙන් ගෙවල් හදලා ඒවා දැන් විකිනිලත් ඉවරයි. එතකොට තවත් අලුතෙන් ගෙවල් හදනවා. මං ගෙදර ආපු ගමන් ඊගෙන අප සොසේජ් වගේක් තිබුණා. ඒ ටිකත් බැද්දා. සහ මං ෆ්‍රීස් එකේ හදලා දාලා තිබුණා කට්ලට් වගේක්. ඉතින් මේ සතිය ටික කාර්යබහුල සතියක් වෙන නිසා මං කලින් මේ ටික හදලා දාලා තිබුණේ. ඉතින් ඒ ටිකත් බැදලා ගත්තා. උදේ බත් කාලා ගියට මං හිතුවා මේ ටික දැන් හදාගත්තොත් හොඳයි කියලා. මේ ස්ප්‍රින්කල් මං කලින් ගෙනත් තියාන තිබුණේ ලොකුගේ ස්කූල් එකට ඒගොල්ලන්ගේ හෙට බ්‍රහස්පතින්දා ඒගොල්ලන්ට අයිස්ක්‍රීම් පාටි එකක්. ඉතින් අයිස්ක්‍රීම් ස්කූල් එකෙන් දෙනවා. එතකොට විපින් ක්‍රීම් ස්ප්‍රින්කල් වගේ දේවල් ගේනි කියලා තිබුණා පොඩි අයට. ඉතින් අපි යවන්නේ ස්ප්‍රින්කල්. ආයෙත් අපේ ගෙදර 5 දෙනාම එනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න ආදරෙයි.